මේ තියෙන්නේ දැන් වර්තමානයේ කියන්නේ දැන් නම් මේවා තහනම් කරලා තියෙන 2014 මම හිතන්නේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මේ පාර්ලිමේන්තුවේ නිකුත් කරලා මේ තියෙන පොහොර වර්ග ටික තහනම් කරා. ග්ලයිෆොසෙට් එකයි, කාබේපියුරාන් එකයි, ප්‍රොපනිල්, කාබනිල් ටිකයි තහනම් කරා. හැබැයි තාමත් වක්‍රාකාරයෙන් මේ කැසට් එකට පිටුපාලා තාමත් මේ පොහොර වර්ග ටික ලංකාවේ කෘෂිකර්මාන්තේ සැරිසරනවා. ඒතර දැන් මේ වගේ තියෙන ලොකුම අවුල තමයි මේවා භාවිතා කිරීමෙන් ජලය දූෂණය වෙන්න පුළුවන්, පස දූෂණය වෙන්න පුළුවන්, වාතය දූෂණය වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ බැරලෝහ නිසා. මොකද ඔයගොල්ලෝ මතක ඇති මං හිතන්නේ තාමත් ඒක තියෙනවා. මොකද කාලයක් තිබුණා ලංකාවේ උතුරු මැද පළාතේ අධික ලෙස වකුගඩු රෝගයට ලක් වෙලා. එතකොට වකුගඩු රෝගයට ලක් වෙන ප්‍රධානම හේතුව තමයි ඒගොල්ලොන්ගේ ජල මූලාශ්‍රවලත් පරිභෝජනය කරන භෝගවලත් අධික ලෙස බැරලෝහ අඩංගු වීම හින්දා විශේෂයෙන් මේ පානීය ජලයේ බැරලෝහ අඩංගු වීම නිසා වකුගඩු රෝග තත්ත්වයන් නැති වුණා. මොකද මේ පොහොර වර්ග භාවිතා කිරීම හින්දා මේ පොහොර වර්ග භාවිතා කිරීමෙන් පස්සේ වර්ෂාව නිසා හෝ වේවා වෙනත් ජල ප්‍රභවයක් නිසා හෝ වේවා මොකද මේ භාවිතා කරන කෘමිනාශක ඉසීම සඳහා භාවිතා කරන උපකරණ ජලයෙන් තමයි හොදන්නේ. එතකොට ඒවා සේදීම නිසා මේ ඒ වාගේ ඉතුරු වෙන බැරලෝහත් ඊළඟට වගාවලට යොදන මේ පොහොර වර්ගවල ඉතුරු වෙන දේවලුත් පස හරහා ජල මූලාශ්‍ර වලට එකතු වෙලා ඒ උතුරු මැද පළාතේ තියෙන ජල මූලාශ්‍ර වල බැරලෝහ ප්‍රතිශතය ඉහළ ගියා. ඉතින් ඉහළ ගියේගේ අවසාන ප්‍රතිඵලය තමයි ලංකාවේ ওই උතුරු මැද පළාත් වලට තීව්‍ර වකුගඩු අකරණීය ඇවිල්ලා ඊට පස්සේ ඒක කාලීන වකුගඩු අකරණියක් තත්ත්වයටමපත් වුණා. තීව්‍ර වකුගඩු අකරණීය කියන්නේ මේක පැය දෙක තුනක් තියෙන එකක්. පස්සේ මොකද වෙන්නේ මේක කාලීන වකුගඩු අකරණියක් බවට පත් වෙනවා. ක්‍රොනිකල් එකක් වෙනවා. ඉතින් එහෙම වුණා කියලා කියන්නේ වකුගඩු සදාකල් අකර්මණ්‍ය වෙන්න පුළුවන්. එහෙම වෙලා දුක් විඳලා මොකද වෙන්නේ මිනිස්සු? මැරිලා යනවා. එතකොට මේවට ළමයි ඇත්තටම අපි බැලුවොත් එහෙම මේවට මහා පරිමාණ ව්‍යාපාරිකයෝ මහා පරිමාණ ජාත්‍යන්තර සමාගම් එකතු වෙලා තමයි මේ වගේ දේවල් කරන්නේ අධික ලාභ ලබා ගැනීමේ අපේක්ෂාව සඳහා. ඉතින් මොන දේ වුණත් ලංකාවේ කෘෂිකර්ම බලධාරීන්ට යුතුයකමක් තිබුණා, වගකීමක් තිබුණා මේ වගේ දේවල් ලංකාවට පරිභෝජනයට එන්නට පෙර වළක්වා ගන්න. නමුත් ඒක ලංකාවේ සිද්ධ වුණේ නෑ. 2014 මේකට ගැසට් එකක් ගැහුවා. හැබැයි ඒ ගැහුවත් මේක සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකියාවක් ලැබුණේ නෑ. මොකද මේවා වෙනත් නම් වලින් නැවත ගොවීන් අතර ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ගොවියෝ ඇත්තට මේ දේවල් භාවිතා කරන්න ප්‍රධානතම හේතුව තමයි මේකෙන් අස්වැන්න ඉතාමත්ම කාර්යක්ෂමව ඉහළ නංව ගන්න පුළුවන්. හැබැයි ගොවියෝ එතනින් පස්සේ එන දිගුකාලීන බලපෑම් ගැන කල්පනා කරේ නැහැ. ඉතින් ඒ වගේ අතුරු ප්‍රතිවිපාක තමයි කාලීන වකුගඩු අකරණීය බවට පත් උනේ. මොකද දැනටත් ලංකාවේ උතුරු මැද පළාත කියලා කියන්නේ වකුගඩු රෝගයෙන් පෙළෙන මිනිස්සු ඉතාමත්ම විශාල ප්‍රමාණයක් ඉන්නවා. එක අතකින් දැන් ඒක බැලුවොත් එහෙම සමාජීය ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඇත්තටම දුකයි. මොකද කාලයක් මේ මිනිස්සු තමන්ගේ කෘෂිකර්මාන්තේ නගා සිටීම සඳහා පොළවත් එක්ක පොරබදනවා. ඊට පස්සේ ඒ වගාව ආරක්ෂා කර ගැනීම සඳහා වනාලිත් එක්ක පොරබදනවා. ඊට පස්සේ ජීවිතයේ අවසාන භාගය වකුගඩු රෝගයක් හදාගෙන ජීවිතෙත් එක්ක පොරබදින තත්යකට පත් වෙනවා. ඉතින් ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේක කියනකොට මට මතක් වුණා මේ සින්දුවක්. ඉතින් ඒ සින්දුව මං හිතන්නේ මේ අපේ පාඩමටත් සම්බන්ධයි. ඔයගොල්ලෝ අහලා තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මං හිතන්නේ අහලා නැතුව ඇති. මොකද මේ වගේ සින්දු සාමාන්‍යයෙන් හිට් වෙන්නේ නැහැ. ඉතින් සින්දුව චරිත් අත්තලගේ කියන D8 කියන සින්දුව. D8 මේ සින්දුවේ සම්පූර්ණයෙන්ම මේ තුන් කණු සටනක් ගැන තමයි මේ කතා කරන්නේ. එකක් මේ අපේ මේ එපා කියපු මේ LD50 මාර්ග මාත්‍රාව අඩංගු පොහොර භාවිතා කරලා අතුරු ප්‍රතිඵල විඳින ජීවිතත් වනාලි ජීවිතත් කෘෂිකර්මාන්තයත් එක්ක බැඳිච්ච මේ ගීතයක් තමයි මේ D8 සින්දුවේ තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම අද අපේ පාඩමට ටිකක් සම්බන්ධයි. ඉතින් ඒකින්ද මම පොඩ්ඩක් හිතුණා මේ සින්දුව ගැන පොඩ්ඩක් කියන්න කියලා. ඔයගොල්ලෝ නිකන් ඉන්න වෙලාවක නිදා ගන්න යන වෙලාවක මේ හැමෝම ගාව ෆෝන්ස් තියෙනවනේ. S2 වහගෙන කන් දෙක හොඳට අරගෙන
මේ සින්දුව අහන්න සම්පූර්ණයෙන් විද්‍යාව පාඩමම ඔයගොල්ලන්ට මතකෙට එයි. දැන් මේ සින්දුව ගත්තොත් එහෙම ළමයි මේ සින්දුවේ කතා නායකයා වෙන්නේ මේ පණික්කියාලාගේ සිරිල් කියලා තුරුමැද පළාතේ මේ අරගන්විල ප්‍රදේශයේ ජීවත් වෙච්ච මේ අහිංසක ගොවි මහත්තයෙක්. මේ ගොවි මහත්තයා විවාහ වෙලා ඉන්නවා රම්මනිකා කියලා ගෙවිලියක් එක්ක. මේ දෙන්නට දාව උපදුන දියණියක් ඉන්නවා. බොහොම ඉගෙන ගැනීමට බොහොම දක්ෂ දියණියක්. ඉතින් මේගොල්ලොන්ගේ ජීවිතේ අඩක්ම මේගොල්ලෝ කැප කරලා තියෙන්නේ මේ කුෂිකර්මාන්තය සඳහා. කුඹුරු කිරීම ඊළඟට කොමඩු වගාව වගේ කෘෂිකාර්මික කටයුතු සඳහා. ඉතින් ඒගොල්ලොත් ඒ කාලේ මේ පොහොර වර්ග ටික ග්ලයිෆොසේට්, කාබපියුරාන්, ප්‍රොපනීල්, කාබනීල් වගේ පොහොර වර්ග භාවිතා කරලා කෘෂිකර්මාන්තය කරගෙන ගිය මිනිස්සු. හැබැයි නූගත්කම හින්දාද මම දන්නේ මේගොල්ලෝ මේකේ කෙටි කාලීන ප්‍රතිලාභ ගැන හිතුවා මිසක් දිගු කාලීන ප්‍රතිඵල ගැන දිගු කාලීන ප්‍රතිවිපාක ගැන මේගොල්ලෝ හිතලා නැහැ. මම හිතන්නේ ඒක අතකින් සාධාරණයි. හැබැයි කොහොම හරි කාලයත් එක්ක යනකොට මේ සිරිල්ගේ බිරිඳ රන්මැණිකා තීව්‍ර වකුගඩු අකරණියකට ලක් වෙනවා. මොකද ඒ ප්‍රදේශයේ තියෙන ජලය බරලෝහ සාන්ද්‍රණය ඉතාම අධික වීම හින්දා මේ ජලය පරිභෝජනය කිරීම නිසා සිරිල්ගේ බිරිඳ රන්මැණිකා තීව්‍ර වකුගඩු අකරණියකට ලක් වෙනවා. පස්සේ මේක කාලීන වකුගඩු අකරණීය දක්වා වර්ධනය වෙනවා. කාලීන වකුගඩු අකරණීය වුණා කියලා කියන්නේ ඊට පස්සේ ආයෙ සුව කරන්න බෑ. ඉතින් මේකත් එක්ක සෑහෙන කාලයක් මේ රන්මැණිකේ දුක් විඳිනවා. ඒකට මේ සින්දුවේ එක තැනක කියනවා මේ වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා. මෙයා දෙවියන්ට කතා කරනවා. මේක සෑහෙන ලොකු සමාජ ප්‍රශ්නයක්. වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා. මෙයා දෙවියන්ට වැඳලා පඳුරු කැට ගහලා දෙවියන්ට මල් පහන් පූජා කරලා බලතුරු වට්ටි අරගෙන ගිහිල්ලා බාරහාර වෙලා දෙවියන්ගෙන් ඉල්ලනවා මගේ රන්මැණිකව බේරලා දෙන්න කියලා. ඒක අසරණ වුණ වෙලාවක ඒ තත්ත්වයටපත් වුණ මිනිස්සෙක් පමණයි දන්නේ ඒකේ ස්වභාවය. ඒ ස්වභාවයම සිරිල්ට තියෙන්නේ නැහැ. සිරිලුත් වෙන පිටක් ලබා ගන්න විදිහක් නෑ. මොකද කාලීන වකුගඩු අකරණීය වකුගඩු දෙක සෞඛ්‍ය. ඉතින් මොනව කරන්නද? දැන් ඉතින් කාගේ පිටද තියෙන්නේ? දෙවියන්ගේ පිට තමයි තියෙන්නේ. ඉතින් සිරිලුත් හැමෝම කරනවා වගේ දෙවිවරුන්ගෙන් ඉල්ලනවා. හැබැයි දෙවිවරුන්ට සිරිල්ටවත් රන්මැණිකටත් උදව් කරන්න පුළුවන්. කාලයත් එක්ක මොකද උනේ? රන්මැණිකේව රන්මැණිකේ මැරිලා 3 මාසයක් ගත වෙන්නට කලින් සිරිල්ටයි රන්මැණිකටයි දාව හම්බෙච්ච දියණියට සරසවි ප්‍රවේශය හම්බ වෙනවා. හින්දා තමන්ගේ අම්මගේ 3 මාසේ දාණයෙන් පස්සේ සිරිල්ගේ රන්මැණිකගේ දියණියට තාත්තව තනි කරලා කොළඹ විශ්වවිද්‍යාලයට යනවා. ඉතින් මේ හේතු කාරණාත් එක්ක සිරිල් තනි වෙනවා. තනිකම කියලා කියන්නේ ළමයි ජීවිතේ එක විඳලම් බලන්න. සාමාන්‍ය මිනිස්සුෙකුට දරා ගන්න අමාරුම අත්දැකීමක් තමයි තනිකම. ඒකාදකර දියණිය නෑ. තමන්ගේ ආදරණීය බිරිඳ මිය ගිහිල්ලා මාස 3කුත් නෑ. ඒකට සිරිල් කියන ගොවි මහත්තයා මොන වගේ මානසික තත්යකටපත් වෙන්නේ ඇද්ද? ඒ කවියේ එක තැනක කියනවා මේ රැට හීනෙන් ඇවිදින් ඉන්නවා නුඹ කෙනිත්තුවා වගේ මට දැනෙනවා රැහැයෝ නාඩන් ආමිනේ තාමත් ඉන්නවා. මෙයාට හීනෙන් පේනවා එයාගේ නෝනා එනවා. සාමාන්‍යයෙන් ගැමි ප්‍රදේශයක ළමයි ගොවි මහත්තයෙකුයි ගෙවිලියෙකුගේ අතර තියෙන සම්බන්ධතාවය මවා ගන්න ඒක බොහොම සරල බැඳීමක්. රැය 11 වෙනකන් හැරිලා ඉන්නවා. ගොවි බිම ගැන කතා කරනවා. ජීවිතේ මාර දේවල් ඒගොල්ලෝ කතා කරන්න තියෙනවා ඔය රාත්‍රී කාලේදී. මොකද රාත්‍රී දවල් කාලේදී දෙන්නම මාර
විසි කාර්ය බහුලයි. සිරිල් ඉන්නේ ගොවි බිමේ. රන්මැණිකේ ආහාර පිසින්න ඕන, ඇඹුල හදන්න ඕන, ගොවිමුට අරගෙන යන්න ඕන. කාර්ය බහුල ජීවිතයක් දවල් කාලේ. හැබැයි රාත්‍රී කාලේ විතරයි මේගොල්ලෝ පොට්ටක් රිලැක්ස් එකේ ඉන්නේ. ඒ කාලේ තමයි මේගොල්ලෝ බොහොම සුන්දරවම ගෙමන කාලය. ඔය විශිකර්මාන්තය කරන අපේ ගෙවල් වලුණත් බොහොම සුන්දරව ගෙවෙන කාලය තමයි රාත්‍රී කාලේ. ඒක රාත්‍රී කාලේ සිරිල්ට මොන වගේ හැඟීමක් එන්නේ නැද්ද? ඉතින් මේ කාල සීමාවෙම ඔය උතුරු මැද පළාත්වල මිනිසුන්ට තිබුණ තවත් ප්‍රශ්නයක් තමයි වනාලි ගම් වැදීමේ ප්‍රශ්නය. වනාලි ගම් වැදිලා ඒගොල්ලොන්ගේ වගාවන් වලට හානි කර. සිරිල්ටත් ඒ ප්‍රශ්නේ අනිත් ගොවියොන්ට තිබුණා හා සමානවම තිබුණා. නමුත් එයාගේ බිරිඳ මිය ගියාට පස්සේ සිරිල්ට ජීවිතේ ඇති වුණා මහා තනිකමක්, කඩාවැටීමක්, මානසික අවපීඩනයක්. ඒ මදිවර තමන්ගේ දියණිය විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා කොළඹට ගිහිල්ලා මිනිස්සෙකුට ජීවිතේ ලැබෙන්න පුළුවන් දරුණුම දඬුවම සිරිල්ට ලැබෙන තනිකම. ඉතින් සිරිල් වගාවක් කරන්න, හේනක් කරන්න වැඩි උනන්දුවක් දක්වන්නේ කාට හම්බ කරන්න. එයාට උත්තේජනයක් දෙන්න, අභිපේරණය කරන්න එයාගේ බිරිඳ එයාගේ ළඟ නෑ. මොයි සින්දුව එක තැනක කියනවා සිල්රදි කහ පාටට හැරිලා සේපාලිකා මල් සංකාවෙන් පිපිලා. සිල්රදි කහ පාටට හැරිලා. සිල්ගේ නෝනා හිටියා නම් හැම මාසෙම තියෙන පොය මොකද කරන්නේ ගිහිල්ලා? සිල් ගන්නවා. ඒ සිල් ගන්නවා නම් සිල්රදි කහ පාටට හැරෙනවද? නෑ. හැමදාම මොකද කරන්නේ? හොදලා සුදු පාටට තියාගෙන ඉන්නවා එයාගේ සිල්රදි. සේපාලිකා මල් සංකාවෙන් පිපිලා. ගෙදර තියෙන සේපාලිකා ගහේ මල් තියෙන. සිරිල්ගේ නෝනා රම්මැණික ගෙදර හිටියා නම් අවසර මල් වට්ටියක් අරගෙන ගිහිල්ලා මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා මොකද කරන්නේ? බුදුන්ව පූජා කරලා ආහන තියෙනවා. පන්සලට අරගෙන ගිහිල්ලා ආගමික වතාවත් වල යෙදෙන. අද ඒ කිසි දෙයක් නැහැ. ඇයි? රන්මැණිකේ නැහැ. ඒ හැම දෙයක්ම කරන්න සිරිල්ට හිතෙන්නෙත් නැහැ. තනිකම කියන්නේ ඒක ළමයි. තනිකම කියන්නේ මාරම දෙයක්. ඉතින් මේ ගැන කල්පනා කර කර හිටපු සිරිල්ට මේ ගමේ වටේට ගහලා තියෙන මේ අරලගන්විල ප්‍රදේශයේ ගම වටේට ගහලා තියෙන විදුලි වැට කඩාගෙන ගම් වදින අලිරංචුවේ ඉන්න එක්තරා ඇතින්නියක්ට සිරිල්ගේ හිත යනවා. මේ ඇතින්නි තුලින් සිරිල් රන්මැණිකේව දකිනවා. මේ ඇතින්නි කුංචනාද කරන සද්දය, ගස් පෙරලගෙන කෑ ගහගෙන එන සද්දය සිරිල්ට ඇහෙන්නේ තමන්ගේ බිරිඳ රන්මැණිකේ කතා කරන සද්දය. සිරිල් කියනවා හවස් යාමෙට නුඹේ කවි ඇහෙනවා. අවසර එයාගේ නෝනා හිටියා නම් එයාත් එක්ක කතා කරගෙන ඉන්නවා. හැබැයි දැන් කතා කරන්න කවුරුත් නැහැ. එයාට ඇහෙන්නේ කාගේ සද්දෙද? අර ඇතින්නිගේ සද්ද. එයා හිතනවා මගේ නෝනා වෙන්නේ. මේ ඇතින්නිත් එක්ක සිරිල් ඇති කරගන්නවා ආත්මීය බැඳීම. මේ ආත්මීය බැඳීම කොතරම් ප්‍රබලද කියනවා නම් සිරිල් එක්තරා අවස්ථාවක එයාගේ හේනේ කුඹුරේ කොමඩු වගා කරනවා. මේ කොමඩු යායෙන් භාගයක්ම සිරිල් වෙන් කරනවා. අර ඇතින්නි වෙනුවෙන්. සිරිල් හිතන්නේ මේ ඇතින්නි රන්මැණිකේගේ පුනරාගමනයක් විදියට. ඒ තරම් එයා මේ ඇතින්නිට ආදරේ. තමන්ගේ වගාවීමේ භාගයක් ඇතින්නියෙකුට වැය කරන්න තරම්, වෙන් කරන්න තරම් කොතරම් ආත්මීය බැඳීමක්ද? ඇයි එහෙම කරන්න හිතුනේ කියලා කවුරු හරි අහුවොත් ඒක ගිහිල්ලා අහන්න ඕන සිරිල්ගෙන්ම තමයි. මොකද එහෙම හිතෙන්න හේතුව දන්නේ සිරිල් විතරයි. ඇයි ඒක? සිරිල් කියන්නේ තනිකම ජීවත්. නමුත්
එක්තරා දවසක අවාසනාවන්ත විදියට මේ අරගල් ප්‍රදේශයේ අධික වර්ෂාපතනයක් ඇවිල්ලා මේ ඉසඩ්8 කියන ඇලේ ජල මට්ටම වැඩි වෙනවා. වැඩි වෙලා මේ සිරිල් ආදරය කරපු තමාගේ බිරිඳ රන්මැණිකව විදිහට සලකපු ඇතින්නිය මේ ඉසඩ්8 ඇලට වැටිලා ගහගෙන ගිහින් මැරෙන්න. මේ කාරණාව සිරිල්ට දරා ගන්න බෑ. මේ සින්දුවේ කියනවා මගේ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා. මගේ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන සිරිල්ට ඉවසුම් දෙන්නේ. මේ සිදුවීමෙන් පස්සේ සිරිල් කල්පනා කරනවා වනජීවියකේ කට්ටිය ගම වටේට වැට ගැහුවා නම් කැලේ ඉන්න අලි ගම් වදින්නේ නෑ. මේ රන්මැණිකේ කියන ඇතින්නේ සිරිල්ගේ බිරිඳගේ පුනරාගමනය අලි වැට තිබුණා නම් ගමට එන්නේ නෑ. ගමට ආවේ නැත්තම් ඉසඩ්8 ඇලට වැටිලා ජීවිතය නැති වෙන්නෙත් නෑ. එහෙනම් මේ ඇතින්නිගේ ජීවිතේ නැතිවීමේ වරද කාටද යන්න ඕන? ඒ ප්‍රදේශයේ වනජීවී නිලධාරීන්. රජයෙන් ලබා දුන්න මුදල් භාවිතා කරලා වන අලි වැට පිළිසකර කරා නම් මගේ ඇතින්නියේ නුඹට මෙහෙම දෙයක් වෙන්නේ නෑ. ඇයි පිළිසකර කරේ නැත්තේ? මේ මුදල් ඒ වනජීවී නිලධාරීන් වංචා කරලා ගසා කාලා. අපේ වචනෙන් කිව්වොත් ගසා කාලා. මේක මතක් වෙනකොට සිරිල්ට ඉවසුම් දෙන්නේ නෑ. සිරිල් තීරණයක් ගන්නවා. සිරිල් දන්නවා. වැරදිකාරයෝ මුනිවත රකින්නවා. වැරදිකාරයෝ මුනිවත රකින්නවා. ඒගොල්ලෝ දන්නවා වැරදිකාරයෝ දන්නවා අපි වැරදි කියලා. අපි හරියට ඩියුටි කරේ නැත්නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මේක මුළු ගමම වෛරල් වෙච්ච නිවුස් එක. ඉන්නේ කැලකට වැටලා මැරිලා. කාටද වගකීම යන්නේ? වනජීවියයට. වැරදිකාරයෝ මුනිවත රකින්නවා. දඬුවම් නැති බවත් උන් දන්නවා. වැරදිකාරයෝ මුනිවත රැක්කුවට උන්ට දඬුවම් නැති බව උන් දන්නවා. මොකද නැති උනේ මනුස්ස ජීවිතයක් නෙවෙයි. අලියෙක් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හැබැයි අලියාගේ වටිනාකම ඒගොල්ලෝ දන්නේ නෑ. අලියා තමාගේ බිරිඳගේ පුනරාගමනයක් විතර දකෝ මනුස්සයෙක් තමයි සිරිල්. ඒකයි කියන්නේ වැරදිකාරයෝ මුනිවත රකින්නවා. දඬුවම් නැති බව උන් දන්නවා. හැබැයි නුඹ ගහගෙන ගියපු ඇල තාමත් කලන. ඇල තාම කලන. එන වැරද්ද කාගේද? සිරිල් තීරණයක් ගන්න. මොකද කරන්නේ? ගෙදර තිබුණ පොර වරගෙන ගිහිල්ලා අර වනජීවී නිලධාරියා මොකද කරන්නේ? කාල්වලේ මරණ. සත්‍ය සිදුවීම. ඒක ඒ දවස්වල ඔබවන්නේ උත්තිවල ඉතාමත්ම වෛරල් වෙච්ච නිවුස් එක. අවසානයේදී මොකද වෙන්නේ? සිරිල් මේ වරුකට හිරගෙදරට යනවා. මොකද්ද හිතන්නේ මේක ඇහුවාම ඔයගොල්ලෝ? අපේ පාඩමට සම්බන්ධයිනේ. මේක සමාජීය ප්‍රශ්නයක් ළමයි. මේවත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. අපේ රටේ හිටපු කුෂිකර්ම ඇමතිවරු පාලකයෝ මොකද කරේ? මේ කිසි දෙයක් ගැන හිතුවේ නැහැ. ජනතාව ගැන හිතුවේ නැහැ. ඒ වගේ අනිසි ඵල විපාකයේ තමයි රන්මැණිකට උනේ. අලිවැටේ ප්‍රශ්නේ නිසා අනිසි ප්‍රශ්නයක් තමයි සිරිල්ට උනේ. ඒකේ අවසාන ප්‍රතිඵලය කවුද වන්දි ගෙව්වේ? ඒකෙන් බැට කෑපු මිනිහාම තමයි දුක් විඳින්නේ. ඒකෙන් බැට කාපු මිනිසාම තමයි අවසානයේදී වැරදිකාරයා.
සමාජීය ප්‍රශ්න. මේ මිනිස්සු මහ පොළොවත් එක්ක ඔට්ටු වෙලා වනාලිත් එක්කත් ඔට්ටු වෙලා ජීවිතයේ අවසාන කාලයේදී මෙන්න මේවා හින්දා මෙහෙම වෙලා ජීවිතෙන් සමුගන්න. ඊ කතන්දරේ තමයි ඔය ZD8 කියන සින්දුවෙන් එළියට දාලා. මේක තේරුම් ගන්න පුළුවන් නම් මේක ඇතුලේ ගැප් වෙලා තියෙන කතාව එදාට අපිත් සැබෑම අරගලකාරයෝ වෙනවා. එදාට අපිත් සැබෑම අරගලකාරයෝ. ඒ තරම් සංවේදී කතාවක්. ඒක දැන් මම මේ කතාව ඔයාලට කියන්න හිතුවේ සමහරට මේක සිංහල විචාරයක් වගේ දන්නේ නැහැ. විචාරයක් වෙන්න පුළුවන්. හැබැයි මොනවද මේ? සයන්ස්. මේ සිද්ධිය වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මේවා. ඊට පස්සේ මේක